අද කතා කරන්නේ තවත් lookup function එකක්. ඒ කියන්නේ අලුතෙන්ම ආපු lookup function එකක්. අපි ඉස්සෙල්ලා එකේ කතා කරා VLOOKUP එකට වැඩිය index match එක හොඳයි කියලා. දැන් තියෙනවා index match එකටත් වඩා හොඳ XLOOKUP එක. අපි බලමු ඒකේ මොනවාද differences කියලා මුලින්ම. index match එකයි XLOOKUP එකයි මෙන්න වගේ පොඩි points හතක් තියෙනවා. ඒ points හත අනුව බලමු කොහොමද ඒක differ වෙන්නේ කියන එක. Number of functions කොහොමත් XLOOKUP එකේ එකයි තියෙන්නේ. index match එකේ කොහොමත් දෙකක් තියෙනවා. නමේම තියෙනවා index and match කියන එක. And available in all Excel. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ XLOOKUP එක Office 365 එකේ 2021 එකෙන් පස්සේ ආපු versions වල විතරයි තියෙන්නේ. මම හිතන විදිහට 2021 එකේ නෑ XLOOKUP එක. 2024 එකේ තමයි 4 එකේ Office 365 එකේ තමයි XLOOKUP එක තියෙන්නේ. පොඩ්ඩක් check කරලා බලන්න මේක. And index match එකේ ප්‍රශ්නයක් නෑ. old version use කරන්න පුළුවන්. අන්න එතන අපිට benefit එකක් තියෙනවා. ඊට පස්සේ default exact match. ඒ කියන්නේ exact match එක මේක inbuilt වෙලාම තියෙන්නේ. XLOOKUP එකේ index match එකේ අපිට ඒක 0 වලින් specify කරන්න ඕන. මම මේක function එක කතා කරනකොට කියන්නම්. ඊට පස්සේ lookup left right. ඒ කියන්නේ අපි VLOOKUP එකයි index match එක කතා කරනකොට මම කතා කරා. ඒකේ අපිට පුළුවන් ඒ කියන්නේ right the left the කියන ප්‍රශ්නයක් නැහැ. ඕන පැත්තක තියෙන එකක් අපිට lookup කරන්න පුළුවන් index match එකේ. ඒ වගේම තමයි XLOOKUP එකෙත් ඒක පුළුවන්. ඊට පස්සේ error handling එක XLOOKUP එකේ inbuilt තියෙනවා. ඒකේ function එකේම තියෙනවා මෙතන if not found. ඒ කියන්නේ අපි හොයන එක හම්බුනේ නැත්නම් මොකද කරන්න ඕන කියන එක. හැබැයි අපි index match එක use කරනකොට අපිට ඒකට තව function එකක් දාන්න වෙනවා මෙතන if error එක. ඒ කියන්නේ මේක වැරදි නම් මොකක් දෙන්න ඕන කියන එක තව function එකක් දාන්න ඕන. මෙතන need if error කියලා තියෙනවා. ඊට පස්සේ can return multiple columns. multiple columns handle කරන්න පුළුවන් XLOOKUP එකේ. ඒ කියන්නේ අපිට lookup කරන්න පුළුවන් columns කීපයක්. හැබැයි index match එකේ පුළුවන් ඒක ටිකක් complex. සහ මේක Office 365 එකේ විතරක් හැබැයි ඇවිත් තියෙනවා. ඒක Office 365 එකේ allow කරනවා. අනිත් කිසිම version එකක allow කරන්නේ නැහැ multiple columns. දැන් vertical and horizontal lookup එක function එකකින් පුළුවන් lookup එකේ XLOOKUP එකේ. but index match use කරොත් අපිට match function කීපයක් use කරන්න ඕන. index එකයි match කීපයක් use කරන්න ඕන. and ඒක ටිකක් complex. හරි අපි මේ තියෙන function දෙක XLOOKUP එක කොහොමද හදන්නේ සහ index match එක කොහොමද හදන්නේ කියන එක. ඒක මම කතා කරන්න මේ function එක අපි දැන් මෙතන පොඩි example එකක් තියෙනවා. මෙතන ID එක name department සරල තියෙනවා. ඊට පස්සේ මම මෙතන XLOOKUP එකේ කොහොමද වෙන්නේ index match එකේ කොහොමද වෙන්නේ සහ VLOOKUP එකේ වෙන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. මුලින්ම බලමු XLOOKUP එකේ කොහොමද වෙන්නේ කියන එක. ඒ කියන්නේ 102 ID එක 102 කියන පුද්ගලයාට අදාළව නම department එකේ සරල එක අපි ගන්න යන්නේ එකපාර. අපි බලමු කොහොමද function එක ලියන්නේ කියලා. equal ගහලා XLOOKUP කියලා type කරගන්න. tab එක press කරන්න. ඊට පස්සේ අහනවා lookup value එක. ඒ කියන්නේ අපි මොකද්ද බලන්නේ? බලන්නේ ID number එක. ඊට පස්සේ කියන lookup array එක කොහෙන්ද බලන්නේ? එහෙනම් මේක අපි මෙන්න මේ කියන numbers තුනෙන් අපි බලන්නේ. කොහෙන්ද බලන්නේ? ඊට පස්සේ කියනවා function එකේ return array එක. ඒ කියන්නේ අපිට මොකද්ද ඕන? return array කියන්නේ මෙතන මේ cell එකට අපිට මොකද්ද ඕන කියන එක. return වෙන්න ඕන මොකද්ද? return වෙන්න ඕන අපිට සම්පූර්ණම මේ column තුනම ඕනේ. name එක department එක සරලයි. එහෙනම් අපි සම්පූර්ණම array එක select කරනවා. ඊට පස්සේ bracket එක close කරලා enter කරනවා. එක 202 Mary department එක HR සරල එක 60000යි. XLOOKUP එක ගත්තා. මෙතන එනම් අපිට බලන්න පුළුවන්. මෙතන යා කිව්වා default exact match. exact match එක default ලාම තියෙනවා මේ. මෙතන අපි මොකුත් මෙතන function එකේ වල්ලා කමා එකක් type කරලා 0 ය මොකුත් කිව්වේ නැහැ. අපි bracket එක close කරා. එයා ඒ උනාට ගත්තේ exact match එක. හරියටම 102කට match වෙනවා නම් විතරයි මේ ටික ගන්න. ඒක function එකේ inbuilt ම තියෙනවා. අපි දැන් බලමු index match එක කොහොමද use කරන්න කියන එක. හැබැයි මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න index match එක මෙතන comparison එකේ මම කියලා තින්නේ multiple columns complex කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පරණ version වල අපිට එකින් එකට ලියන්න වෙනවා. මෙතනට එක index match එකක්, මෙතනට එක index match එකක් and මෙතනට එක index match එකක්. හැබැයි අලුත් Office 365 එකේ විතරක් මේක අපිට එකපාරම ගන්න පුළුවන් XLOOKUP එක වගේ. අපි type කරගන්නවා index කියලා. tab එක press කරන්න array එක. කියන්නේ අපිට මොකක්ද ඕන මෙතනට? මෙන්න මේක array එක මේ සම්පූර්ණ array එක. column තුනම අපිට ඕනනේ. name එක department එක salary එක. ඊට පස්සේ කමා එක දාන්න. ඊට පස්සේ match
මැච් එක ටයිප් කරලා ටැබ් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ lookup value එක අපි මොකක්ද බලන්නේ 103 කියන එක බලන්නේ. කොහෙන්ද බලන්නේ? මේ ටේබල් එකේ මෙන්න මේ කියන කොලම් එකෙන් බලන්නේ අපි. මෙතන අපිට exact match එක අනිවාර්යයෙන්ම select කරන්න ඕන. හරියටම 103 කියන එක තමයි search කරන්න ඕන. එහෙනම් ඒක select කරලා bracket එක close කරලා මේකේ පොඩි change එකක් තියෙනවා. අපි ඉස්සර නම් කරේ කලින් වීඩියෝ එකේ මම කරේ brackets දෙක close කරලා enter කරා. හැබැයි මේකෙදී අපි තව එකක් වැඩි වෙනවා. මෙතන row number එක ගන්නවා. row number එක අපි පාවිච්චි කරන්නේ row number එක හිස් තියලා කමා එක දානවා. ඊට පස්සේ column number එක හිස් තියනවා අපි. column number එක හිස් තිබ්බම තමයි ඒ row එක සම්පූර්ණ row එකම ගන්න. මම දැක්කද 103 ඩේවිඩ් IT 70000. ඒක එකයි අපි කලින් වීඩියෝ එකට චේන්ජ් කරේ. මෙතන 0 දාලා එක bracket එක close කරලා ආයෙ කමා එක දාලා තමයි bracket එක close කරන්නේ. එහෙම වුණාම සම්පූර්ණ column ටිකම ගන්නවා. ඊට පස්සේ මේක VLOOKUP එකෙත් අපිට කරන්න පුළුවන්. VLOOKUP එකේ කරන්නේ equal VLOOKUP කියලා type කරගන්නවා. tab එක press කරන්න. lookup value එක මොකද්ද? මේක තමයි lookup value එක අපි බලන්නේ මොකක්ද? ඊට පස්සේ table array එක. මොකද්ද අපේ table array එක? මේක තමයි සම්පූර්ණ අපේ table array එක. ඊට පස්සේ මේකේ දැන් අපි කලින් නම් මේක අපි පළවෙනි එක යූස් කරලා මේක 1 2 3 4 කියලා අපි යූස් කරන්නේ. එහෙනම් මෙතන අපි ඉස්සෙල්ලා අපි කලින් නම් දන්නේ එකයි පුළුවන් කියන එක. දැන් මෙතන පුළුවන් අපිට curly brackets ඇතුලේ ඒ කියන්නේ අපි සිංහලෙන් සංගල වරහන් කියලා කියනවා curly brackets. curly brackets ඇතුලේ අපිට පුළුවන් column numbers එක දාගෙන යන්න අපිට ඕන column. name එක තියෙන්නේ දෙවෙනි column එකේ. department එකේ තියෙන තුන්වෙනි column එකේ. salary එක තියෙන්නේ හතරවෙනි column එකේ. එහෙනම් curly brackets close කරන්න. ඊට පස්සේ අපි normal open bracket එක close කරන්න ඕන. enter press කරන්න. 101 John sales 50000. John sales 50000 වෙලා තියෙනවා. එහෙනම් මේ VLOOKUP එක ඇත්තටම අපිට මේ expired කියලා කියන්නම බෑ. සමහර ලාවට VLOOKUP එකක් අපිට import වෙන වෙලාවල් තියෙනවා. තව ඉස්සරහ වීඩියෝ එකේදී මම ඊළඟ වීඩියෝ එකේදී මම කියන්නම් මේ වගේ columns කීපයක් ගන්න අපිට මේ ක්‍රම තුනෙන් මට තේරෙන විදිහට VLOOKUP එක හොඳයි. ඒක මම ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. මේක තමයි එහෙනම් lookups තුනක් අපි ඩිස්කස් කරා දැන්. මෙතනදී අපිට මේ XLOOKUP එකේ තව අපිට chance එකක් තියෙනවා. අපි දැන් මෙතන type කරේ ඇත්තටම මුලින්ම lookup value එක type කරලා lookup array එක returner එක. අපි එතනින් එහාට ගෙනිච්චේ නැහැ. අනිත් ඔක්කොම optional තියෙන්නේ. ඒතරේ optional තමයි if not found. අපි හොයන එක හම්බුනේ නැත්නම් මොකක්ද දාන්නේ? අපිට ඒගොල්ලෝ within brackets ඇතුලේ not found හරි not available හරි ඕන එකක් type කරගන්න පුළුවන්. ඊට පස්සේ කම එකක් දාලා match mode කියලා එකක් තියෙනවා. ඒ match mode එකේ මම කිව්වේ මෙතන default exact match. ඒ කියන්නේ default වෙලාම තියෙන exact match එක. ඒ කියන්නේ 0 කියන එක default වෙලා තියෙන්නේ. මේක type කරන්න ඕනේ නැහැ. index match එකේ වගේ XLOOKUP එකේ එක automaticallyම අරගෙනම තියෙන එක default වෙලා තියෙන්නේ. අපිට තව එක chance එකක් තියෙනවා මේකේ. අපි දෙක type කරොත් අපිට wild card match එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ කියන්නේ අපි හිතමු මෙතන අපි John කියන එකම නෙමෙයි John එකේ JO විතරක් දාලා අපිට find කරන්න පුළුවන්. ඒක මම ඉස්සරහ වීඩියෝ වලදී කියලා දෙන්නම්. ඒ වගේ option එකක් අපිට use කරන්න පුළුවන්. XLOOKUP එකේ. ඊට පස්සේ අනිත් එක ඊට පස්සේ match mode එක කමා එක දාලා අපිට ඕන mode එක දාලා ඊට පස්සේ search mode එකට යන්න පුළුවන්. තව mode එකක් තියෙනවා. ඒකත් optional. search mode එකේ සාමාන්‍යයෙන් අපි මේ lookup function වල system එක read කරන්නේ උඩ ඉඳලා පහළට. ඒ කියන්නේ එයා lookup කරන්නේ උඩ ඉඳන් පහළට. මේ rows වල උඩ ඉඳන් පහළට තමයි lookup කරගෙන එන්නේ. එතකොට අපිට XLOOKUP එකේ පොඩි chance එකක් දීලා තියෙනවා. අපිට පුළුවන් ඕන නම් මේ -1 කියන එක දැම්මොත් search last to first දෙන්න. ඒ කියන්නේ එයා පහළ ඉඳන් තමයි බලාගෙන යන්නේ. අනේ ඒ වගේ එකක් අපිට සමහරවිට වැදගත් වෙන්න පුළුවන්. අපිට හොයාගන්න ඕන නම් last payment එක මොකද්ද? ඒ කියන්නේ මොකක් හරි එක code එකක හරි ඒක අපිට ඉස්සරහටම practical example අරන් කියලා දෙන්නම් ඒක. ඒ කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් මේ XLOOKUP එකේ search mode කියන එක use කරන්න. මේක තමයි මගේ introduction video එක XLOOKUP එකයි index match එකයි differences මොනවද benefits කියන එකට. ඊට පස්සේ මම මේවා use වෙන practical scenarios අරගෙන එකින් එක ඉස්සරහ videos වලදී කරනවා.